අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාගේ BOC Flex app එකේ user name එක අමතක වුණොත් මොකක්ද කරන්න කියලා. ඉතින් BOC Flex app එකේ මුලින්ම තියෙන user name එක අපි enter කරන්න ඕනේ. අපිට password එක ඇතුළත් කරලා account එකට log වෙන්න. එතකොට මේ user name එක සාමාන්‍යයෙන් මේ app එකේ සෑම log වීමකදීම type කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් user name එක appear වෙලා තියෙනවා. හරි. ඉතින් මම හිතනවා සමහරක් අයගේ මේ විදිහට appear වෙලා නැතුව ඇති. ඒ නිසා තමයි user name එක අමතක වුණාම කොහොමද අරගන්නේ කියලා කමෙන්ට් කරලා තිබුණේ. ඉතින් මේකට ඔප්ෂන්ස් කීපයක් තමයි තියෙන්නේ. ඔයාගේ account එකේ තියෙන user name එක change කරගන්න ඕන නම් ඔයාට ඒක පුළුවන්. Flex account එකට log වෙලා settings වලින් change කරගන්න. එහෙම නැතුව user name එක අමතක වුණා නම් ඒ වගේම ඔයා log වෙන interface එකේ automaticallyම appear වෙලා නැත්නම් ඔයාට options කීපයයි තියෙන්නේ. ඒ එකක් තමයි ඔයා මේ app එකට register වෙනකොට ඒ registration mail එකෙත් අපේ user ID කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපිට සමහරක් වෙලාවට password එක අමතක වෙනකොට අපිට mail එකක් එනවා. අන්නේ mail එකෙත් user ID කියලා සඳහන් වෙන්නේ. Flex account එකේ user name එක තමයි user ID කියලා සඳහන් වෙලා තියෙන්නේ. මේ log වෙන interface එකේ user name කියන තැන ඔයාගේ automaticallyම appear වෙලා නැත්නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ළඟම BOC branch එකකට ගිහින් ඔයාගේ user name එක ලබා ගන්න. හරි. ඉතින් ඔයාගේ account details ටික කියලා BOC bank එකට call කරලත් ඔයාගේ user name එක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම කලින් සඳහන් කරා user name එක වෙනස් කරනවා නම් අපිට පුළුවන් BOC Flex account එකට log වෙලා settings වලින් අපිට user name එක change කරගන්න පුළුවන්.